අපිට යම්කිසි තැනක වැරදුනා. ඉතින් කාලෙකට පස්සේ වීඩියෝ එකක් දාන්නේ අපිට වෙච්ච වැරදුන තැනක් තමයි මේ. ඉතින් අපි කාලයක් තිස්සේ වීඩියෝස් එක දිගට අප්ලෝඩ් කරගෙන ගිහිල්ලා අපිට යම්කිසි තැනකදී අපිට ඒ කන්සිස්ටන්සි එක තියාගන්න බැරි වුණා. බිස්නස් කරන අයට මම හැම වෙලේම කියනවා ඔයා කන්ටෙන්ට් මාකටිං බිස්නස් එකට ඇප්ලයි කරන්න ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ රූල්ස් තුන ඔයාගේ බිස්නස් එකට ඇප්ලයි කරගන්න කියලා. පළවෙනි එක තමයි කන්සිස්ටන්සි එක, දෙවෙනි එක තමයි ඩිසිප්ලින් එක, තුන්වෙනි එක තමයි කියුරියසිටි එක. ඉතින් මෙන්න මේ තුන හරියට ඔයා කන්ටිනියු කරගෙන ගියොත් ඔයාගේ කන්ටෙන්ට් ලයිෆ් එක, ඔයාගේ කන්ටෙන්ට් මාකටිං එක, ඔයාගේ බිස්නස් එක අනිවාර්යයෙන්ම නෙක්ස්ට් ලෙවල් එකට අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ අපේ බිස්නස් එකේදී අපිට වැරදිච්ච තැන ඔයාගෙත් ඒ වගේ වැරදුන දැන් තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න, අනිත් අයට ඒවා හදාගන්න. මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න, අපිව ෆලෝ කරන්න, මේ වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම තමයි ඔයාගේ බිස්නස් කරන යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.